අයිබෝවන් සිරිලක් ගොමියෝ වීඩියෝ channel එකෙන් තමයි අපි හම්බෙන්නේ. උඟ දවසකට පස්සේ අපි හම්බෙන්නේ. ඔබතුමාලා මගේ වීඩියෝ බලලා ඔබතුමාලා ඇත්තෙන්ම උඟක් ඉඟුරු පහ අල වර්ග ටික වවාගෙන තියෙනවා. මට වීඩියෝ දාලා තියෙනවා. ඇත්තෙන්ම හරි පදන්තෝසයි. ඒකට උඟ දෙනෙක් තව හදා ගන්න බැරි වෙලා මට උඟක් කරදර කරන අය ඉන්නවා. බීජ ඉඟුරු ඕන කියලා ඉවරලා නිතරම ඉල්ලනවා. මම කොච්චර පැහැදිලි කරත් මම ඒ වීඩියෝ එකක් දීලා තියෙනවා. බීජ ඉඟුරු මම දෙන්නේ නැහැ මේ අවස්ථාව වෙනකොට. දෙන්නේ නැති හේතු ගානකුත් මම පෙන්නුම් කරලා තියෙනවා. මම ඒත් මේ නැවතත් මගෙන් මේ ගොවි මහත්තුරු බීජ ඉඟුරු ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. අද මම ඔබතුමාලාට ඉඟුරු නොදෙන්න හේතුව මොකද කියන එක ඉඟුරු පඳුරක් ගලවලා ඒ ටිකත් මම අද පෙන්නනවා ඔබතුමාලාට. ඒතර ඔබතුමාලා මෙච්චර කාලයක් ඉඟුරු ටික හදාගෙන ගිහින් තියෙනකොට එක එක ලෙඩ වර්ග මතුවලා තියෙනවා කියලා මම අහනවා. ඒවට මම ප්‍රතිකාර කියලා තියෙනවා. එතකොට මම ඒකත් නඩත්තු කරගෙන යන විදිහත් අද පෙන්නනවා මම. ඒ නිසා අද තියෙන්නේ ඉඟුරු සම්බන්ධව කහ සම්බන්ධව පුංචි වීඩියෝ එකක් තමයි ඔබතුමාලාට දෙන්න උත්සාහ කරන්නේ. එතකොට හුඟක්ම පින්මයි වීඩියෝ ටික බලලා මට හුඟක් පින් දීලා තියෙනවා. මම යනකොට ගෙනියන්න මට ටැස් කරගෙන තියෙනවා. එතකොට ඔබතුමාලා ඒ වගේම ඉඟුරු ටික හරි ආදරෙන් හදාගෙන තියෙනවා. ඒ හින්දා මේ වර්ෂාවත් එක්කලා දිලීර හැමතැනටම මතුවලා තියෙනවා. ඒකටත් අපි ප්‍රතිකාර කරගෙන එයාලා සලකගෙන අපි යම් මේ පුංචි ගොවි මහත්තයා මොකද්ද කරන්න හදන්නේ කියලා අපි බලමු. එතකොට එහෙමනම් ඔබතුමාලාට ඉඟුරු නොදෙන්න හේතුව තමයි මම ඉස්සෙල්ලාම පෙන්නන්නේ. බීජ ඉඟුරු මේ කන්නට මේ අවුරුද්දට හදන්න දෙන්නේ නැහැ කියන කරුණු කාරණාව පැහැදිලි කරලා පෙන්නන්න තමයි හදන්නේ. මෙන්න මම ඇවිල්ලා තියෙනවා මේ මගේ මේ නිවස ඉස්සරහා මම පෝර කවර ටිකක ඉඟුරු ටිකක් හදලා තිබිලා ඒවා සම්පූර්ණ දැන් ආයෙ ගලවලා ඉවත් කරලා ඒවා බීජත් අරගෙන හදලා ඔබතුමාලාටත් එවලා එතකොට මම එක ඉඟුරු පඳුරු දෙක තුනක් මම ඉතුරු කරලා තිබ්බා ගලවන්න නැතුව ගිය අවුරුද්දේ හදපු ඉඟුරු පඳුරු තියෙනවා මේ මගේ වත් එක් කොටසක් තව ගලවන්න තියෙනවා එතකොට මම මේ පෙන්නන්නේ ගිය අවුරුද්දේ හදපු ඉඟුරු පඳුරක් එහෙනම් මම ගිය සැරේ ඉඟුරු චූටි කෑල්ලක් අරගෙන මේ පෝර කවර වල හදලා ලස්සනට ඉතුරු කරපු පඳුරක තමයි අද අපි ගලවලා බලන්නේ මොකද්ද මේ ඉඟුරු නොදෙන්න හේතුව කියලා. ඒකට මේ පුංචි ගොවි මහත්තයා හැමදාම බොරුවක් කරනවා වෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ මම පුංචි ඉඟුරු කෑල්ලක් මේ පෝර කවරේ හදලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඒ ඉඟුරු ටික නැවත පැල වෙලා ආවිල්ලානේ තියෙන්නේ. එහෙනම් බලමු දැන් ඉඟුරු ටික නොදෙන්න හේතුවක් තියෙනවා කියලා මම කියවනේ. මම එහෙනම් මේ කවරේ පලනවා. දැන් පලන්න නැතුව මේ ඉඟුරු පඳුර ගලවපුවාම මේ ඉඟුරු පඳුර සම්පූර්ණ කැඩෙනවා. පඳුරු ටික ගැලවෙනවා. එතකොට අල ටික ඔයාලා හිතනවා මේක මේ බට් කරලා තියෙන්නේ කියලා. නෑ මම මේක පෝර කවරේ කපන්න නැතුව මට මේක ගලවන්න බෑ. ඒ නිසා දෙන්න බලන්න. වෙන්න බලන්න ආයි මේ කොහෙන්වත් ගෙනල්ලා බට් කරලා කට් කරලා නෙමෙයි තියෙන්නේ. ගිය අවුරුද්දේ හදපු මුංචි චූටි ඉඟුරු කෑල්ලකින් තමයි මේ ඉඟුරු ටික කල වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉත පේනවා ඇති මේ තිබිච්ච කවරේ පළලා ඉඟුරු කුට්ටිය පිටින්ම මම ගත්තා. එතකොට මම මේක හදලා තියෙන ගිය සැරේ හදලා තියෙන කෑල්ලත් ඔබතුමාලාට මම පෙන්නනවා. මේ සැරේ නොදෙන්න හේතුවත් පෙන්නනවා ඔබතුමාලාට. මෙන්න මම මේ අන්න බලන්න මුල් ටික ලස්සනට ඇවිල්ලා ලස්සනට රෑන් ටික ඇවිල්ලා මගේ පෝර ටික වතුර ටික අරගෙන එයා හැදිලා තියෙන ලස්සන ඔබතුමාලාට පේනවා ඇද්ද? ඔන්න මං හුඟක් දුරට පස්සරියා. එහෙනම් මම මේකට වතුර ටිකක් ඔබතුමාලාට දාලා පෙන්නනවා. මේක වතුර ටිකක් දාන්න හේතුව තමයි ඔබතුමාලාට මේ allele පැහැදිලි කරගන්න. මේ allele කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔබතුමාලා දැන් දැක්කා. දෙන්න ඉඟුරු පන්තුල. පුංචි ඉඟුරු කෑල්ලකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමාලාට මට දැන් එවන්න වෙන්නේ මෙන්න මේ ඉඟුරු වල ප්‍රමාණය තමයි. මේක ගස් ටික සම්පූර්ණ කඩලානේ මට එවන්න වෙන්නේ. ගස් ටික ඔක්කොම අහකට කඩනවා. කඩපුවාම මේ ඉඟුරු වලේ එවනවා මම ඔබතුමාලාට. එවපුවාම මේ ඉඟුරු වලේ බීජ ගතියක් නැහැ. මේ වගේ පැලයක් නිරෝගී ලස්සනට හැදිලා ඉන්න. ඒ කියන්නේ මේ allele තියෙන රසය සම්පූර්ණ මේ ගහට ඇදලා තියෙන්නේ. ඔබතුමාලාට මට එවන්න වෙන්නේ සෑහෙන මුදලකට බර ගණනකට. ඒකට ඔබතුමාලාට මේක සාර්ථක වෙන්නේ නැහැ ඉඟුරු කෑල්ල හැදුවට. වෙන්න බලන්න. ලස්සන මුල් ටික ඇදලා දැන් මේ ඉඟුරු කෑල්ලෙන් තමයි මේ පැල ටික ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මට දැන් එන්න කවර ඉඩක් නැති හින්දානේ. එතකොට බලන්න පුංචි ඉඟුරු කෑල්ල. එතකොට වෙන්න. එතකොට බලන්න වෙන්න මේ වගේ චූටි පැල ළමයි මේ සිකිලි ඇවිල්ලා මේක ලොකු වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබතුමාලා මේ අවස්ථාව වෙනකොට ඉඟුරු හදන්න බීජ ඉඟුරු කොහෙන්වත් ගන්න එපා. මොකද මම ගොවියෙක් මිසක් වෙලෙන්දෙක් නෙමෙයි.
වෙලෙන් දෙන්නම් කියනවා මේ ඉඟුරු ගෙනිහිලා හදන්න කියලා. හැබැයි මේ ඉඟුරු කැල්ලක් හදලා කවදාවත් ඔයාලා ඔබතුමාලාට මේ වගේ නිරෝගී පැලයක් ගන්න බෑ. එහෙනම් ලබන අවුරුද්දේ තමයි ඔබතුමාලාට ඉඟුරු ටිකක් හදන්න පුළුවන්. හැබැයි ඔබතුමාලාගේ මිදුලේ මේ වගේ ඉඟුරු පඳුරක් හදාගෙන තියනවා වෙන්න පුළුවන්. හැබැයි මේක දැන් අපිට මේකෙන් පැල ටික අරගෙන මේ අලෙත් එක්කලම කපලා පොඩි කෑලි ටිකක් කපලා මේ කවර ටිකේ තියන්න පුළුවන් පැල. එහෙම කරන්න පුළුවන් පැලේ. එතකොට පැලේ පොඩි අල කෑල්ලක් එක්කලා තියන්න පුළුවන්. එහෙම නැතිනම් මේක ගස් ටික කඩලා අල ටික ඔබතුමාලාට එව්වට කවදාවත් නිරෝගී ඉඟුරු පැලයක් හැදෙන්නේ නැහැ. එහෙනම් බලමු පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද ඔබතුමාලාට පෙන්වන්න දාගන්නේ කියලා. නේද හේදුවත් නේ. ඔන්න බලන්න මම මේක කඩන විදිහ. ඔන්න මේක බොහොම සිවුම් පිහියක් අරගෙන ඔන්න බලන්න එකම ඉඟුරු පඳුරේ තියෙන්නේ. මේ තියෙන්නේ කැපිලා වෙන්න. ගියසාර හදපු චූටි ඉඟුරු කෑල්ල. ඒකට මම මේ වෙනකොට ඉඟුරු කිලෝ 5ක් වගේ තියෙනවනේ මේකේ. ඉඟුරු කිලෝ 5ක් මේ වෙලාවේ තියෙනකොට මේකේ අල ටික හැබැයි ලබන අවුරුද්දට ගන්න පුළුවන් ඔබතුමාලාට. හැබැයි මේක ඊට වැඩිය මම සූස් වැඩක් කරන්න හදන්නේ. ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ. මේක අරගෙන මේ ඉඟුරු කෑල්ල ටික ලස්සනට කරලා මේ කවර වලින් පැල ටික හදන්න පුළුවන්. කැස්ටම් කුට් ටිකක් හරි පොලිකර් තෙල් ටිකක් හරි දාලා අපි මේක ගිල්ලෝලා මේක නැවත පැල ටික කවර වල හදාගත්තොත් මේකෙන් අපට හුඟක් ගන්න පුළුවන්. ඉඟුරු පැල ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ මේක අප්පෙල් වෙනකොට පැල වෙනවා. වහිනකොට සම්පූර්ණ මුල් ඇස්සට පැල වෙනවා. තවත් මේකේ පැල එනවනේ හොගාලා. එන්න ඉඩ නැතිකම නෙමෙයි තියෙන්නේ. වෙන්න බාණ්ඩු. එතකොට ඒ නිසා මේ පැල ටික ඔබතුමාලාගේ ඉඟුරු පඳුරක් ඔය ගෙදර හදලා තියනවා වෙන්න පුළුවන්. ඒක නැවත ගලවලා අරගෙන කඩා ගන්න නැතුව මේ වගේ බොහොම සූස් කරනකොට පිහින් කෑලි කපලා පඳුරු ටිකක් හදා ගන්න. දැන් මේ බාන්න මේ ඉඟුරු කෑල්ලෙන් පඳුරු තියෙනවනේ පහයි බලන්න ඕන මම පැල ගන්න පෙන්නනවා ඔබතුමාලාට. මේ ඒ පඳුරේ මේ වගේ ඩබල් වෙලා තමයි ඊළඟට එන්නේ. මෙතන 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22ක් තියෙනවා දැනට. එතකොට මේ තවත් වැටේ ඔක්කොම පැලනේ මතුවලා තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ නිරෝගී හොඳ ඉඟුරු කෑල්ලක් තියන්න ඕන කියපු කරුණු කාරණාවක්. අපි බලමු පුංචි ගොවි මහත්තයා ඒකට පෙන්වන්න හදන්නේ මොකද්ද කියලා. එහෙනම් ඔබතුමාලා දැක්කා මේ ඉඟුරු පඳුරු ගලවපු විදිහක් දැක්කා ඔක්කොමත් දැක්කා මම මේක හොදලා පෙන්වනවා ඔබතුමාලාට. කියන්නේ මේ කුට්ටිය පිටින්ම ගත්තොත් එහෙනම් මේකට දාන්නත් බැරි තරම් හේදිලා. ගාවිලා තියෙන්නේ. දෙන්න බලන්න ලස්සන්ට ගිය අවුරුද්දේ අත පිඟුරු කෑල්ලෙන් වැඩිලා ඇවිල්ලා දැන් පැල ප්‍රමාණිකුත් ඇදිලා තියෙනවා. එහෙනම් මම මේකත් ඔබතුමාලාට හදන්න නැතුව මට පෙන්වන්න යන්න විදිහක් නැහැ. මේක හොද ගන්න විදිහක් නැහැ. මම එකත් දෙන්න කඩනවා. එන්න කඩුවා. දෙන්න එකත් හොදලා පෙන්වනවා ඔබතුමාලාට. දෙන්න බලන්න ඔබතුමාලාට පේනවා මේ ඉඟුරු වලේ තත්ත්වය මේ ඉඟුරු වලේ තත්ත්වය. ගිය සැරේ මම මේ වගේ පුංචි ඉඟුරු කැල්ලක් තමයි මේක දැම්මේ. මේකෙන් බට් වෙලා තමයි දැන් මේ ඇවිල්ලා ආයි ප්‍රමාණයක්ම ඇදිලා තියෙන්නේ. දෙන්න බලන්න පැල ප්‍රමාණය එන ලස්සන. ඔබතුමාලාට මේ ඉඟුරු ටික ඔබතුමාලාට ගස් ටික කඩලා අල ටික එව්වට කවදාවත් පැහැදිලි මේ වගේ ලස්සන නිරෝගී ඉඟුරු පැලයක් මතුවෙන්නේ නැහැ. ඒක මට වැඩි විශ්වාසයක් තියෙනවා. ඒ නිසා දැන් මේකට කරන්න තියෙන එකම විකල්පය තමයි ඔබතුමාලාට මම පෙන්වන්න හදන්නේ. ඔබතුමාලාගේ ගෙදර තියෙනවා ඉඟුරු පඳුරක් දෙකක්. දෙන්න මේ බීජ ඉඟුරු කෑල්ල තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ගහකට පරණ ඉඟුරු කෑල්ල. එතකොට මේ අවුරුද්ද බැහුව මේ දළු ප්‍රමාණයෙන් තමයි මේ ලස්සනට පැල ටික ඔබතුමාලාට දෙන්න හදන්නේ. එහෙම තමයි ඇවිල්ලා වැඩි වෙන්නේ. එතකොට මේ ඉඟුරු කෑල්ල නැතිනම් මේ ඉඟුරු කෑල්ලේ තියෙන බීජ ගතිය රසය ඇදගෙන පොර ටික ඇදගෙන තමයි මේ ගහට දීලා මේ ගහ වැඩෙන්න හදන්නේ. ඒ වැඩෙනකොට තමයි මේ පැල ප්‍රමාණයක් ඔබතුමාලාට දීලා තියෙන්නේ. අන්න ඒකයි මම කිව්වේ මේ ගස් ටික කඩලා මේ අල කෑල්ල එව්වහම මෙන්න බලන්න මේ ඉඟුරු කෑල්ල කැඩිච්චහම මේ ඉඟුරු කෑල්ලේ නියම ප්‍රමිතිය නැහැ. මේකේ නියම බීජ ගතියක් නැහැ. මේකේ වතුර ටිකක් විතරයි තියෙන්නේ. මේකේ තියෙන හරේ සම්පූර්ණ මේ ගහට ඇදලා. අන්න ඒක තමයි ඔබතුමාලාට කියන්නේ. මේක හැබැයි ඔබතුමාලාගේ වැඩක් කරගන්න පුළුවන්. කැස්ටම් ටිකක් හරි පොලිකර් ටිකක් හරි දාලා දිය කරලා වතුර ටික බස්සලා මේක වතුර එකකට බස්සලා මේ පැලේ පිටින් මෙහෙම මෙන්න මේ වගේ මම හදාගත්තු කවර එක මෙන්න මේ වගේ කවර එක හදා ගන්න ඔබතුමාලාට පුළුවන් නම් ලොකු දෙයක් වෙනවා. එහෙම නැත්නම් මේ ගහ කඩලා ගෙනල්ලා ඔබතුමාලාට මම මේ පුරවලා තියෙන්නේ මතු පිට හොඳ පසුයි කර 10යි පස් මාධ්‍ය හදා ගන්න විදිය ඔබතුමාලාට පෙන්නලා තියෙනවා. හැම එකකින්ම පෙන්වන්න අවශ්‍ය නැහැ. ඔන්න ඔය වගේ ඉඟුරු පැලේ හදලා මේකට විතර වතුර ටිකක් දාලා හේ යන්න නැතු වෙන්නේ තියලා කර 10යි ටිකක් LBC අපිට ටිකක් දාපුවාම මේකෙන් පැල ප්‍රමාණය මම ලබන සැරේට අරන් පෙන්නනවා ඔබතුමාලාට.
ඒක නිසා තමයි මම තරහකට නෙමෙයි ඉඟුරු දෙන්නේ නැහැ කියන හේතුව මට ඊයේත් කතා කරලා බීජ ඉඟුරු එවන්න කියනකොට බීජ ඉඟුරු වල මම ලොකු මුදලක් ගත්තට හරියන්නේ නැහැ. එහෙනම් මම බලමු ඉඟුරු හදන්න එපා. මම මේ වෙලාවේ කහ හදන්න කියලා ඔබතුමාලාට කියනවා. එහෙනම් ඇයි කහ හදන්න මේ ගොවි මහත්තයා කියන්නේ කියන එක හේතුව මම මේ කහ පඳුරකුත් ගිය අවුරුද්දක් ගලවලා ඔබතුමාලාට දැන් පෙන්නනවා. එන්න බලන්න මම ඒ එක්කලම හදපු කහ පඳුරු තියනවනේ ගිය අවුරුද්දේ. ඒ කහ පඳුරක් තමයි ඔබතුමාලාට දැන් ගලවලා පෙන්නන්න හදන්නේ. එතකොට ඒකයි මම කහ වල තත්ත්වයයි ඉඟුරු වල තත්ත්වයයි පෙන්නන්න හදන්නේ. ඒක බලන්න බෙන්න මං ඊය කන්නේ මේකේ කවර් නම් බලන්න ඕනේ කොහොමද බෙන්න බලන්න කහ පඳුර බෙන්න මේ ගිය අවුරුද්දේ හදපු කහ ගස් ටික වෙන්න බලන්න ඒ කලින් ඉඟුරු පඳුරකුත් ගලවලා පෙන්නනවා බලන්න කහ පඳුරකුත් ගැලුවා. එහෙනම් බලමු මේ කහ පඳුරත් හොදලා මේ කහ ගස් වල තත්ත්වයේ ඉඟුරු ගස් වල තත්ත්වයේ ඔබතුමාලාට පෙන්නනවා. බලන්න කහ ගහක් ගැලුවා. මම කහ ගහත් ඔබතුමාලාට හොදලා නැවත පෙන්නනවා. දෙන්න පුංචි කහ කෑල්ලක් පොර කවරේ හදපුවාම මේක තමයි මුල් වලේ කියන්නේ. මුල් වලෙන් ඇවිල්ලා මේ අල ප්‍රමාණයක් දීලා තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ ඉඟුරු හදන්න එපා මේ වෙලාවේ කහ හදන්න කියන හේතුව තමයි මේකේ මේ කහ ගහේ මෙච්චර පෝෂණය මේකේ අරගෙන නැහෙනි. මේකේ තියෙන බීජ ගතිය අරගෙන මේ ගහ අරගෙන විනාශ කරගෙන නැහැ. ඒකට මේ කහ කෑල්ලේ නියම ප්‍රමිතිය තියෙනවා. මේක හදන්න පුළුවන්. මේ පැලේ ගැටුවා කියලා මේ ඉඟුරු කෑල්ලේ බීජ ගතිය කහ කෑල්ලේ බීජ ගතිය අඩු වෙලා නැහැ. මේක නැවත පැල ලස්සනට පැල ටික එනවා. දැන් හදපු ගාම මේකේ පැල එන්න තියෙනවා ලස්සනට. ඒකයි මම කිව්වේ ඉඟුරු හදන්න එපා මේ අවස්ථාවේ. තව බැරි වෙච්ච අයට කහ ටිකක් හදාගන්න කියලා මෙන්න මේ හේතුවෙන් තමයි. ඔන්න බලන්න. මේ ඔක්කොම පැලෙන්න තියෙන්නේ. එතකොට මේ කහලේ තියෙන බීජ ගතිය අරන් ගහ වැවිලා නැහෙනි. ඒ නිසා තමයි මම කිව්වේ කහ ටිකක් හදන්න ඉඟුරු හදන්න එපා වියදම් කරන්න එපා කියලා. එහෙනම් ඔබතුමාලා එකක් බැලුවා. බලමු පුංචි ගොවි මහත්තයා ඒකට මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. එතකොට ඔබතුමාලා මම කරපු වැඩ ටිකක් බැලුවා. ඔබතුමාලාට දැන් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔබතුමාලාගේ ඉඟුරු කොට වල දිලීරය ඇවිල්ලා. පැල හැමතැනම මැරිලා. කුණු වෙලා යනවා. ඔබතුමාලා එක එක තෙල් වර්ග පාවිච්චි කරනවා. එනත් අඩු නැහැ කියන එක තමයි මට හැම වෙලේම කතා කරලා කියන්නේ. එහෙනම් ඔබතුමාලාට මම අද පැහැදිලි කරලා පෙන්නනවා. ඒකට කරන්න ඕන විදිහ මොකද්ද? මේක වළක්වා ගන්න ඕන ක්‍රමය කොහොමද කියන එක මේ පුංචි ගොවි මහත්තයා බලමු මොකද්ද කරලා පෙන්නන්න හදන්නේ කියලා. එතකොට මම මේ ඉඟුරු පඳුරු කීපයක් හදලා තියෙන තැනකට තමයි මේ ආවිලා තියෙන්නේ. රෝග රක්ෂණ තමයි මේක තමයි දිලීරය කියන්නේ. ඔබතුමාලාට පෙන්නනවා. එන්න මේ පොල්ලක් තමයි ඉවත් කරගන්නවා. එහෙනම් ඔබතුමාලා මේක කරන වැඩේ මේක තියද්දිම ඔබතුමාලා කරන වැඩේ පෝරක් දානවා එක එක තෙල් වර්ගයක් දානවා. හැබැයි එහෙම දැම්මට කවදාවත් මේක මේ දිලීරේ ඉවත් කරගන්න අපට අමාරු වෙනවා. එහෙනම් මේකට කරන්න ඕන එකම ප්‍රතිකාරය තමයි දෙන්න මේ විදිහට මෙන්න මේ වගේ උදැල්ලක් අරගෙන ආයුධයක් අරන් මෙන්න මේ පස් ටිකත් එක්කලම මෙන්න මේ කවරට අරවේ ගාවන්න වන්නකෝ ඉවත් කරනවා. 10යි නැත්තම් 2යි ඔබතුමාලා තියෙන්නේ. ඔබතුමාලා හිතාගෙන ඉන්නවා ඒක රෝගේ ඉවත් වෙලා හරියයි කියලා. හරියන්නේ නැහැ කවදාවත්. ඒක ඇරෙන්නේ නැහැ. ඔය ගහෙන් වෙනකොට මේ ගස් ටික සේරටම යනවා. මේ පොළොව දිග ඔය බැක්ටීරියාව යනවා. ඒ යනකොට තමයි අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නේ ඊගාවට ඒක ගලවලා ගත්තු ගාම ඒ පස් ටිකත් එක්ක ඒ පඳුර මම අයින් කරලා ඔබතුමාලා දැක්කා. එහෙනම් මෙන්න මේකට මේ හුණු අලු ටිකක් මෙන්න මෙතනට මෙන්න මේ ආකාරයට අතේ ගා ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට හුණු අලු ටිකක් දානවා. බය නැතුව දාන්න කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඔහොම දානවා. ඔන්න උණු අලු ටික දැම්ම කියන්නේ මේක අධික පොළොව රත් වෙනවා. මේකේ තියෙන දිලීරය සම්පූර්ණ විනාශ වෙනවා. එහෙනම් ඒකත් මම පැත්තකින් තිබ්බා. එහෙනම් ඔබතුමාලා දැක්කා මේක පඳුරු ගලවලා ගන්නවත් දැක්කා. මේකට හුණු අලු ටික දැම්මත් දැක්කා. එහෙනම් මේක කරන්න හරියටම දවස් 3කින් මෙන්න මේ වගේ මල් බාල්දියකට කැස්ටාම් ටිකක් හරි පොලිකර් කියන තෙල් එක හරි දිය කර ගන්නවා. පොලිකර් දානවා නම් මිලි 10ක් දානවා 16 ටැංකියකට. එහෙම නැත්නම් කැස්ටාම් ටිකක් දානවා නම් මේකට දිය කරලා ඉවරලා මේ දවස් 3කින් තමයි දැන් අද දාන්නේ නැහැ මේකට. කිසිම හේතුවක් මත මේකට කිසිම බේදක් දාන්න මේක පොළොව අධික රත් වෙනවා හුණු අලු වලට. රත් වෙච්චාම මේක විනාශ වෙනවා. දවස් 3කින් පස්සේ මෙන්න මේ වගේ මල් බාල්දියකට කැස්ටාම් ටිකක් හරි පොලිකර් ටික හරි අරගෙන මෙන්න මේ හරියට සම්පූර්ණ මේ හරියට අර කිවිච්ච හරියට සම්පූර්ණ තෙත් කරනවා. තෙත් කරලා ඉවරලා මම කෘමිනාශක කීපයක් ඔබතුමාලාට කියලා තියෙනවා. අන්නේ කෘමිනාශක කීපය දවස් 5න් 5ට 3 ගමනක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේ කිසිම වෙලාවක ගහ උතන තියලා ගහ අයින් කරලා පස් ටිකත් එක්ක අයින් කරන්නේ නැතුව
ඔබතුමාලා කම්මැලිකමට මේක ඉවත් කරගන්න බෑ. ඒ නිසා බලමු පුංචි ගොවි මහත්තයා ඊගාට තවත් රෝග ලක්ෂණ දෙකක් විතර වාගේ තියෙනවා. ඒ රෝග ලක්ෂණ දෙකක් මේකෙන් පෙන්නනවා. මොකද හුඟක්ම මම වීඩියෝ එක පෙන්වන්න දෙන්නේ නැහැ. වීඩියෝ එක ඔබතුමාලාට බලා ගන්න බැරි නිසා. ඒ හින්දා බලමු මේ ඊගාව රෝගය ආපුවාම මොකද්ද මේ පුංචි ගොවි මහත්තයා කරලා පෙන්වන්නේ කියලා. දැන් මම තවත් ඉඟුරු හදපු තැනකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම ගොවි පොලේ තව තැනකට ඇවිල්ලා ඉන්නේ. හැම වෙලේම මම කිව්වා ඔබතුමාලාට මේ වැටහිර කොළ ටිකක්, ඇල්බීසියා කොළ ටිකක් මොනවා හරි දාලා ගහගාව සීතලේ තියෙන්න ඕනේ කියලා. දෙන්න සීතලේ තියෙනකොට පැල ටික ලස්සනට දාගෙන ලස්සනට hina වෙලා එන්න වෙනවා. පොල්ලත් දාලා ඕනකට වැඩි හිර කරන්න එපා. පොල්ලත් නාර්කිය වැටෙනවා. එතකොට හිර වෙනවා. මේකට දැන් පුළුවන් තරම් ඇල්බීසියා කොළ ටිකක් දාලා කරදහය ටිකක් දාලා රසායනික පොර ටිකක් දාලා මෙයාට දෙන්න ඕනේ. පොත වැස්ස තියෙනවා නම් මේක ලස්සනට මෙයා පැල දාලා එනවා. එතකොට ඔබතුමාලාට මම රෝග ලක්ෂණයක් පෙන්වනවා කිව්වොත් මම නැවත තවත් තැනකට ගිහින් තමයි මම ඒ රෝග ලක්ෂණ පෙන්වන්නේ. මෙන්න මේ විදිහට ඉඟුරු නඩත්තුව ගෙනියන්න ඕනේ. බලමු එහෙනම් පුංචි ගොවි මහත්තයා ඊගාට ඔබතුමාලාට රෝගේ වළක්ව ගන්න විදිහ පෙන්වන්න විදිහ. ඔබතුමාලා දැක්කා දැන් තව තැනකට තමයි මේ ඉඟුරු පාත්ති වල ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉඟුරු පාත්ති වල ආපුවාම මම ඔබතුමාලාට රෝග ලක්ෂණයක් පෙන්වනවා කිව්වා. මෙන්න බලන්න විදිය. මේක අනිවාර්යයෙන්ම මේක බත් කූරාගෙන් තමයි මේක හැදෙන්නේ. මේ බත් කූරා මේ ගහේ පිටර දාපුවාම පණුවෙක් හැදෙනවා. පණුව කාගෙන බහිනවා. මෙන්න බලන්න කුණු වෙලා තියෙන්නේ. ඒතකොට මම මේ ගහ ඔබතුමාලාට කඩලා පෙන්නනවා. මේ ගහේ බෙනේ විතරයි තියෙන්නේ. මේක ඇතුලේ පණුවෙක් ඉන්නේ. වෙන්න බලන්න ගහේ බොඩේ කාගෙන යටට බැහැපුවාම වෙන්න ඇවිල්ලා තියෙන ලස්සන. වෙන්න පණුව. වෙන්න බලන්න ලස්සනට ගහේ බොඩේ කාගෙන එයා ඇවිල්ලා අලේට යනකම් යනවා. මේකට අපි කෘමිනාශක ටිකක් මොනවා හරි පාවිච්චි කරන්න වෙනවා. කෘමිනාශක පාවිච්චි නොකර හරියන්නේ නැහැ. මෙතෙන්ට එනකම්ම කාලා. ගහේ බොඩෙන් බැහැපුවාම ඒ රෝගයට අපි මොනවා හරි පාවිච්චි කරන්න ඒක ලොකු හානියක් වෙන්නේ නැහැ. මේ අලකුණු වෙලා මේවා වෙන්නේ නැහැ. ගහ දැම්මම නඩත්තු කරගත්තාම ඒක අපට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙනම් ඔබතුමාලාට මම තව රෝග ලක්ෂණයක් තියෙනවා. ඒකත් පෙන්වන්න හදන්නේ. බලමුමාලා එක පාට මිඟුරු පාත්තියකට පෝර නොදා ඉඳලා දැන් පෝර ටිකක් දාපු ගමන්ම නැවත පෝර ටිකක් දාපු ගමන්ම මෙන්න මේ රෝග ලක්ෂණේ මතුවෙනවා ඔබතුමාලාගේ ඉඟුරු ගස් වලට. හැබැයි මේක රෝග ලක්ෂණයක් නෙමෙයි. මේකට කෘමිනාශකයක් අවශ්‍ය නැහැ. මේක පෝර ටික එකපාරට ඇදපුවාම මේ දළු ටික ලස්සනට අලුත් වෙලා එන්නේ එනවා. ඒක තමයි මේකට තෙලක් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒක හැම ගහකම පෝර ටික එකපාරට දීපුවාම ගහ ලස්සනට සරු වෙලා එනවා. ඒක ඒ විදිහයි හරි. එතකොට මම මේ ගහෙම ඔබතුමාලාට පෙන්නනවා තව රෝග ලක්ෂණයක් තියෙනවා මේ ඉඟුරු වලට. ඒක තමයි අපිට නඩත්තු දිලීරේ වාගෙම නඩත්තු කරගන්න හරිම අමාරුයි. මෙන්න මේ ඉඟුරු කොළේ ඔබතුමාලා දකින්න ඇති. මෙන්න මේ විදිහට වේලිලා පිච්චිලා යනවා. මෙන්න මේ විදිහට. එතකොට මේකේ මේ පැත්තෙන් ඔබතුමාලා දැක්කා මේකේ බින්දු වැටලා තියෙනවා. එහෙනම් මේකෙත් වැටලා තියෙනවා බින්දු. වෙන්න බලන්න. මේ කොළේ අග්ගිස්ස ඉඳලා මැරිගෙන යන්න එන්නේ දැන්. එතකොට මැරිගෙන එනවා කියන්නේ මේක ඔබතුමාලාට මේ තියෙන මේක පැහැදිලිවම මේ කොළේ යටිපැත්තෙන් ඉන්නවා කොඩිත් ඇවිල්ලා රසය බීපුවාම මේ කොළේ සම්පූර්ණ කොළේ මැරෙනවා. ඊට පස්සේ මේ ගහෙත් මෙයා රසය බොනවා. එතකොට ගහ වැඩෙන්නේ නැහැ. මේ පැලවලත් සම්පූර්ණ මේ දාගෙන ඉන්න පැලවලත් බොණ්ඩ හදනවා. ඒකටත් අපි කෘමිනාශකයක් දාලා අපි ඒ තෙල පාවිච්චි කරන්න ඕනේ. මේක එන්නේ රැට අවුව නැති වෙලාවට තමයි මේ සතා එන්නේ. මේකේ රසය බොණ්ඩ. එතකොට අපි ඒ වෙලාවට කෘමිනාශක ටිකක් පාවිච්චි කරන හවසට එතකොට අනික ඔයාලට සතා මොකಾದ කියලා බලාගත්ත හැයි චූටි කොඳුරුවට වැඩි චූටි ලොකු සතෙක් ඉන්නේ. හැන්දෑවට ඇවිල්ලා ටෝච් එක අල්ලලා බලන්න මෙන්න මෙහෙම ටෝච් එක ගහපුවා මේක ඉගිල්ලන චූටි සතෙක් ඉන්නේ. ඉතින් ඒකත් අපි මර්ධනය කරගන්න ඕනේ ඉක්මන් කරලාම. බලන්න එතකොට ඔබතුමාලා උදැල්ලෙන් ගලවලා ඉඟුරු ගහ කවරට ගත්තක් දැක්කා. ඒක අහකට ගෙනාවක් දැක්කා. පාත්තිය පිටට ගෙනාපු විදිහත් ඔබතුමාලා දැක්කා. එහෙනම් මම ඉඟුරු පාත්තිය කිට්ටුව ගන්න නෙමෙයි මම ඉන්නේ ගෙදර මිදුලට ගෙනහලා තමයි මේ ඉඟුරු ගහ ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ. ඔබතුමාලා කියනවා වෙන්න බලන්න දිලීරේ හැදිච්චාම හැදෙන විදිය තමයි ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ. වෙන්න බලන්න මම ඔබතුමාලාට පේනවා නිරෝගී ඉඟුරු කෑල්ලක් තමයි මම හදලා තියෙන්නේ. ඉඟුරු කෑල්ල හදලා තියෙන සයිස් එකත් පේනවා ඔබතුමාලාට. එහෙනම් මම ඒ කෑල්ල මෙතනින් කඩනවා දැන්. ඔන්න කැඩුවා. වෙන්න බලන්න මේ එන පැල ප්‍රමාණය එන්න වෙනවා. එනකට එක පැලයක්වත් මේක එන්නේ නැහැ. මේ ගහ කුණු වෙලා ගිය ගමන්ම තව ටික දවසකින් මේ ඉඟුරු කෑල්ලක් කුණු වෙනවා ඔබතුමාලාට. වෙන්න බලන්න ඒ වෙනකොට මේ මුල් සම්පූර්ණ මැරලා තියෙන්නේ. මම මේක චුට්ටක් ඔබතුමාලාට වතුර දාලා පොදලා පෙන්නනවා. ඒකයි මම කිව්වේ බය නැතුව ඒ ගස් ටික අයින් කරන්න කියලා පාත්‍රි. ඔයාලා හරි දුකයි. ඒ ගහ මටත් දුකයි තමයි අයින් කරන්න. එනකට ගහකට හැදුනන් පස්සේ අයින් නොකර හරියන්නේ නැහැ. වෙන්න බලන්න. දැන් මේ වෙනකොට සම්පූර්ණ කුණු වෙලානේ. ගහ කඩා වැටිලා. වෙන්න ඉඟුරු වලේ බලන්න. මේක සම්පූර්ණ කුණු වෙලා තියෙන්නේ. මේක අධික කුයිලයි. අධික ගඳයි. මේ මුල් හැම තේරම කුණු වෙලා තියෙන්නේ. මේක පැලාවත් මේ ගහ නැවත කොට ගන්න බෑ. මේ ගස් ටික මැරෙනවා එක්කලම මේ ආලෙත් කුණු වෙලා යනවා. දැන් බලන්න මම නිරෝගී ඉඟුරු කෑල්ලක් තමයි එතන හදලා තිබුණේ. ඉඟුරු කෑල්ල මුකුත් වෙලා නැහැ නේ. පොළවෙන් තමයි මතුවෙන්නේ. ඒතකොට අපි හොයාගන්න විශේෂ කාරණාවක් තමයි
මේක හදපු බීජ වල තියෙනවා නම් මේ ඉඟුරු කෑල්ල කුණු වෙලා තියෙන්න ඕන. හැබැයි මේක මතුවලා තියෙන්නේ මේ පොළවෙන් මතුවලා තියෙන්නේ. අද පොළවෙන් තමයි මතුවලා ඒක තමයි ලපටි ගහට මේ මොරච්චි කෑල්ලට දැම්මම ගියේ මේවා වෙන්නේ නැතුව මේ දලු ගහට බොවිච්ච හැටි ගහ විනාශ වෙලා යන්නේ. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ඔයාලා ඉවත් කරගන්නකොට මේ වගේ ප්ලාස්ටිකත් එක්ක මුදල්නේ පාත්තියෙන් පිටට ගන්න. මේක පාගලා යන්න එපා ඒ පාත්තියට. ඒක ඉවත් කරගන්න මේවා කැමරට හරි මෙන්නම් ගත්තර කමන්නේ වෙන මොකටවත් ගන්නත් වෙන්න එපා. මේක හදන්නත් එපා. මේ ගස් ටිකත් අල්ලලා පුච්චලම දාන්න. පුච්චලා දාලා ඉවර වෙලා මේකට මම කියන විදිහට කෘමිනාශක ටික හරියට පාවිච්චි කරොත් මේක මර්ධනය කරන්න පුළුවන්. හැබැයි මේ ගස් ටික ගලවන්න නැතුව පාත්තියෙන් කිසිම විටකදී මේක අපිට ඉවත් කරගන්න බෑ. ඉතින් හද බලමු පුංචි කොයි මහත්තයා ඒකට මොකද්ද පෙන්වන්න හදන්නේ. එතකොට ඔබතුමාලාට මම දන්න දැනුමින් ටිකක් දුන්නා කියලා හිතුවොත් හරි කියලා මම හිතනවා. ඔය ඉඟුරු වල රෝග ලක්ෂණ කීපයක් තමයි ඔබතුමාලාට පෙන්වන්නේ. ඉඟුරු සම්බන්ධව ගොඩාක් જાති කියලා දෙන්නත් ඔබතුමාලාට තියෙනවා. මම කියලා දෙනවා. අවංකව හදවතින්ම කියලා දෙන ගොවියෙක් තමයි මම. මට ඕන මේ ඉඟුරු වගාවත් සෑම වගාවක්ම ඉහළින් කරගෙන යන්න. මම නිතරම ඔයාලට කියනවා මම වෙලෙන්දෙක් නෙමෙයි ගොවියෙක් කියලා. මට නැත්තම් ඔබතුමාලාට අදත් එවන්න පුළුවන් බීජ ඉඟුරු 2000 2200 මට එවන්න පුළුවන්. ඒවල ඔබතුමාලාට වවන්න කියන්න පුළුවන්. ඒක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වෙලෙන්දෙකුට කරන්න පුළුවන් වුණාට ගොවියෙක් කරන්නේ නැහැ ඒක. ඒ නිසා ලබන අවුරුද්දට හොඳ ඉඟුරු ටිකක් හදාගමු. ලබන අවුරුද්දට මේ වෙනකොට ඉඟුරු ලොකු මිලක් යන්නේ නැහැ. ඒ හින්දා ඉඟුරු හදන එක නවත්තලා කහ ටිකක් මේ වෙලාවේ වවන්න ඔයාලා කාර්මිකව මම කියන්නේ. එතකොට ඉඟුරු ටික හදලා තියන අය නඩත්තු කරගෙන යන විදිය මම නිතර පුංචි වීඩියෝ වලින් ඔබතුමාලාට පෙන්නනවා. එතකොට මගෙත් මේ වෙනකොට ඉඟුරු පඳුරු ගහලා මදි. ඉඟුරු ගස් සාමාන්‍ය 6 7 වගේ තමයි පඳුරු වල තියෙන්නේ. ඒ කියන්නේ මේ පොද වැස්ස ඇල්ලුවේ නැහැ. එතකොට අපි දැන් මේකට කරදහයිය ටිකක් දාලා රසායනික පොහොර ටිකක් දාලා එයාට පොඩ්ඩක් වතුර ටිකක් නම් දෙන්න ඕන. මේ වෙලාව තමයි පඳුරු ගස් තෝගන්න ඕන වෙලාව. තව මාස 2කින් පස්සේ තමයි අපි මාස 3මාරින් පස්සේ තමයි ඉඟුරු වලට පස් දාන්න පටන් ගන්න. පැල එන්න තමයි වැඩි කරන්නේ. ඒවත් මම නැවත ඔබතුමාලාට වීඩියෝ වලින් පෙන්නනවා. එතකොට ඔබතුමාලා මායිකලා පොඩ්ඩක් අමනාපෙන් ඉන්නවා වගේ හිතනවා. මම නිතරම බුලත් දළු ඉල්ලලා වීඩියෝ වලින් කතා කරා. ඒ වෙනකොට මම බුලත් දළු තවන් වල තිබුණේ නැහැ. එනකට මේ වෙනකොට මම බුලත් දළු ප්‍රමාණයක් ඔබතුමාලාට දෙන්න තියෙනවා. ඒ නිසා ඔබතුමාලා බුලත් දළු අවශ්‍ය කරන අය ඉල්ලීම් කරන්න. මම එතකොට ඔබතුමාලාට බුලත් දළු ටික එවන ක්‍රමයේ අරවම කතා කරගමු අපි. එතකොට ඔබතුමාලාට මම දැන් අර ඉඟුරු සම්බන්ධව අර කිසිම හේතුවක් මත මේ අර ඉඟුරු ගහ ගලවලා ගත්තන් පස්සේ ඒ පස් ටික ඒ පාත්ති වල ගාවන්න එපා. ඒ මං කියන විදිහට පාවිච්චි වුණොත් මේ ඉඟුරු ටික නඩත්තු කරනවා ඔබතුමාලාට යන්න පුළුවන්. ඉතින් මේ ඉඟුරු වගාව කියන්නේ නැත්තෙම කරපු කෙනෙක් රුපියල් 5ට ගියත් ඉඟුරු හැමදාම වවනවා. කවදා හරි දවසක අනාගතයක් එනවා. ඒ නිසා මම වැඩි දැනුමින් තමයි කියන්නේ හැම කෙනෙක්ම ඉඟුරු ටිකක් වවන්න, වවපු ටික රැක ගන්න. අපි ඒ හින්දා හුඟක් දුරට මම අද කතාව අඩු කරලා රෝග ටික ලක්ෂණ තමයි පෙන්වන්නේ. ඒක තමයි මට ලොකුම කරදරයක් වෙලා තිබුණා. මේ අසනීප තත්ත්වෙකුත් මට ඇවිල්ලා තිබ්බා. ඒ නිසා තමයි වීඩියෝ ටිකක් ඔබතුමාලාට දී ගන්න බැරි වුණේ. ඒ නිසා මම නිතර පුංචි වීඩියෝ ටිකක් මේ ඉඟුරු ගොවියන්ගෙන් මට බොහොම කරදරයක් වෙලා තියෙනවා. මේක කරගෙන යන්නේ කොහොමද කියලා මම හින්දා පුංචි වීඩියෝ ටිකක් ඔබතුමාලාට දෙනවා. ඒ වීඩියෝ ටික බලලා මගේ වීඩියෝ බලලා අඩුපාඩු ටික ඔබතුමාලා පැහැදිලි කරන්න. එහෙනම් මා මේ ලෝකෙට බිහි කරපු මගේ අම්මා තාත්තට ගොඩාක් පිං කියමින් මානි හඬ වෙනවා.